මම අල්ලස දූෂණ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමුනි කමන් තුෂාර අද දිනේදී අල්ලස් කොමිසම පැමිණි දෙය යොමු කරන්නේ විශේෂයෙන්ම පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ කැළඹීමකට ලක් කර ඇවන්ගාඩ් සභාපති නිස්සංග සේනාධිපති විසින් අල්ලස් කොමිසමට පහුගිය සතියේ පැමිණලා ප්‍රකාශ වගයක් සටහන් කරයි. ඒ ප්‍රකාශවලදී සමාජ මාධ්‍යයේ කියුණා කේලිය රඹුකැල්ලගේ දියණියට රැකියාව කරව කියලා ඔහුට මාසකට ලක්ෂ 13 බැගින් මාස 14ක් වැටුප් ගෙවලා තියෙනවායි කියලා අපි දැක්කා මාධ්‍යවල පළ වෙනවා. විශේෂයෙන්ම ලක්ෂ 13ක මෙතරම් විශාල පඩියක් දෙන්න කෙහෙලියගේ දුව මොකද්ද කරේ කියන ප්‍රශ්නයක් තියෙනවා නිස්සංග සේනාධිපතිගේ ගාව. විශේෂයෙන්ම ඊට අමතරව අපේ සංවිධානයේට සැකයක් මතුවෙනවා කෙහෙලිය රඹුකැල්ලගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාලිගාකන්ද උසාවියේදී විභාග වුණු නඩුවේදී හිමොග්ලොබින් වංචාව සඳහා යොදවපු මුදල් ලක්ෂ 1444කට ආසන්න මුදල ගිණුමට ඒ සැපයුම්කරුගේ ගිණුමට බැර වෙලා දවස් දෙකකින් පස්සේ මුදල් ආපහු පිටතට සුළු මුදලක් ඉතුරු කරලා සියලු මුදල් ගන්නවා. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ සැපයුම්කරු කියලාත් නෑ ඌ පිස්සු කියලා දැන් අංගොඩ ඉන්නවා. මේ මුදලට මොකද වුනේ? මේ මුදල් කොහෙටද ගියේ කියලා. හැබැයි මාස 14ක වකවානුවක් කියන්නේ නිස්සංග සේනාධිපති කේලි රඹුකැල්ලගේ දූට ලක්ෂ 13 ගානේ දීලා තියෙනකොට අපිට සැකයක් එනවා. මෙන්න මේ සාමාන්‍ය ලංකාවේ බැංකුවක පොලිය ගෙවනකොට ලක්ෂ 100කට ලක්ෂයක වගේ මුදලක් මාසිකව ගෙවනවා. නිකන් අපි එහෙම සිතුවොත් ලක්ෂ 1300ක මුදලක් ලක්ෂ 13ක වගේ පොලියක් ලැබෙන්න පුළුවන්. අන්නේ හිමොග්ලොබින් වංචාවෙන් හොරකම් කරගත්තු මුදල්ද නිස්සංග සේනාධිපති ගාව තැන්පත් කරලා තියෙනවාද කියලා සැකේ අපේ සංවිධානයට තියෙනවා. අපේ සංවිධානය තමයි හිමොග්ලොබින් වංචාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල යොමු කළා ඒ නඩු කටයුත්ත සිදුනේ. ඉතින් මේ පිළිබඳව අපි විස්තරාත්මකව සොයා බලනකොට අපිට සැකයක් උපදිනවා. මෙන්න මේ ලක්ෂ 13ක මුදල හිමොග්ලොබින් වංචාවෙන් කෙහෙලිය රඹුකැල්ලට ලැබුණද ඒ මුදල් ඒක ඔහු කළු සල්ලි සුදු කරන්න නිස්සංග සේනාධිපතිට ලබා දුන්නද කියලා. එම නිසා අපි අද අපරාධ අල්ලස් කොමිසමට පැමිණිල්ල යොමු කරා. අල්ලස් කොමිසමෙනුත් මේ වෙනකොට අපි දාපු පැමිණිල්ලකට අපේ සංවිධානය යොමු කරා හිමොග්ලොබින් වංචාව සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. එම විමර්ශනය අල්ලස් කොමිසමෙන් මේ වෙනකොට සිදු වෙනවා. එතකොට අපි මෙන්න මේ පරීක්ෂණවලදී මෙන්න මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත් ඒ මුදල් වලට මුනේ මොකක්ද කියලා හොයාගන්න බැරි වෙලා තියෙන වෙන්නේ අපි අද පැමිණිල්ලක් යොමු කරනවා. මේ අල්ලස් කොමිසමේ පරීක්ෂණ මේ අතටත් යොමු කළා. අවන්ගාඩ් සභාපති නිස්සංග සේනාධිපතිගේ ගිණුම් චෙක් කරලා ඔහුට මේ වගේ අයථා මුදලක් ඇවිල්ලා තියෙනවද? ඒ වගේම අපි මේ වෙනකොට නිස්සංග සේනාධිපති කියන්නේ නීති විරෝධීව මුදල් හම්බ කරයි කියලා පසුගිය සමයන්වල සමාජයේ කතා බහට ලැක්ුණා මාධ්‍යයේ ගියා. එම නිසා විශේෂයෙන්ම අද අල්ලස් කොමිසමට පැමිණිල්ල යොමු කරනෝ අවන්ගාඩ් සභාපති නිස්සංග සේනාධිපතිගේ වත්කම් බැරකම් හොයලා අයථා ලෙස මුදල් හම්බ කරලා තියෙනවා නම් ඒ මුදල් වහම රජයට පවරා ගන්නා ලෙසත් එහෙම නීති විරෝධී වැඩ කරලා තියෙනවා නම් අපිට මතකයි අර ආයුධ එකට ඉල්ලා නම්බරුත් මැකිලා තිබුණා අවන්ගාඩ් සභාපතිවරයාගේ. එම නිසා ඔහු දූෂණ විරෝධීව අයථා ලෙස හම්බ කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කළා තරාතුරම නොබලා නීතිය ක්‍රියාත්මක කළා දඬුවම් ලබා දෙන්න කියලා අල්ලස් කොමිසමට අද පැමිණිල්ල යොමු කරා අපි. එම නිසා අල්ලස් කොමිසම කිසිම පක්ෂ පාට ભેදයකින් තොර තරාතිරම නොබලා අලුත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ පරීක්ෂණ කරනවායි කියලා අපි සිතනවා. එම නිසා අපේ සංවිධානය මේ පැමිණිල්ල හොයලා බලලා පරීක්ෂණ ආරම්භ කරලා නීතිය මේ රටේ මහ ජනතාව වෙනුවෙන් යහපත් කටයුත්තක් සිදු කරන්න කියලා අල්ලස් කොමිසමට කියා සිටිනවා. බොහොම ස්තුතියි.